පින්වත් යාළුවනේ, අපගේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපයේ පවතින පූර්වාරාම නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩවසන එක්තරා සුන්දර සමයක සදහැවත් මිගාරමාතා විශාකා මහෝපාසිකාව තථාගතයන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ඊටමත් ගෞරවයෙන් වැඳ නමස්කාර කර එකත් පසෙක වාඩි වුණා. එලෙස ගෞරවයෙන් වාඩි වී සිටි විශාකාවන් නමතා අපගේ තථාගතයන් වහන්සේ මෙන්න මේ උතුම් දහම් කරුණු දෙසා වදාළා. විශාකාවෙනි, අංග 8කින් සමන්විත වූ මේ උපෝසථ සීලය නිවැරදිව සමාදන් වෙලා වාසය කිරීම මහත් වූ ඵලගෙන දෙන පින්කමක්. මහා ආනිසංස ඇති මහත් වූ දීප්තියක් සහ මහා පැතිරීමක් ඇති උතුම් පින්කමක්. ඉන්පසු තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, විශාකාවෙනි, මේ අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ නුවණින් මෙන්න මෙලෙස සිටිය යුතුය. පළමු අංගය, රහතන් වහන්සේලා ජීවිතයේ පවතින තුරුවලම සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. උන්වහන්සේලා දඩමුගුරු ආයුධ බිම තබා පවට ලැජ්ජා ඇතිව සියලු සත්‍යයන් කෙරෙහි මහත් වූ දයාවෙන් සහ හිතානුකම්පාවෙන් වාසය කරනවා. මමත් අද මේ රාත්‍රියේ සහ දහවල් කාලයේ සතුන් මැරීමෙන් වැළකී පවට ලැජ්ජා වෙමින් සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණාවෙන් වාසය කරනවා. මේ උතුම් කරුණෙන් මම රහතන් වහන්සේලාව අනුගමනය කරනවා. මා විසින් උපෝසථය රකින්න ලද්දෙක් වෙයි කියා සිටිය යුතුය. පින්වතුනි, මේ ආකාරයටම සොරකම් කිරීමෙන් වැළකීම, අභ්‍රමචර්යාවෙන් වැළකී බමසර රැකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් පානයෙන් වැළකීම, විකාල භෝජනයෙන් හෙවත් රාත්‍රී ආහාරයෙන් වැළකීම, මල් මාලා පැළඳීම, සුවඳ විලවුන් ගෑම සහ නෘත්‍ය ගීත වාදනයෙන් වැළකීම යන අංගයන්ද රහතන් වහන්සේලා මෙන් රැකිය යුතු බව තථාගතයන් වහන්සේ වදාළා. රහතන් වහන්සේලා ජීවිතයේ පවතින තුරුවලම උස්සාසන, මහා ආසන පරිහරණය කිරීමෙන් වැළකී සිටිනවා. උන්වහන්සේලා කුඩා ඇඳක හෝ තනකොළ ඇතිළු බිමක ඊටමත් නිහතමානීව සැතපෙනවා. මමත් අද මේ රාත්‍රියේ සහ දහවල් කාලයේ උස් මහත් ආසන වලින් වැළකී සාමාන්‍ය ඇඳක හෝ තන ඇතිරියක සැතපෙමින් රහතන් වහන්සේලාව අනුගමනය කරනවා කියා සිටිය යුතුය. විශාකාවෙනි, මේ තමයි 8 වැනි අංගය. මේ ආකාරයට අංග 8කින් යුක්තව රකින උපෝසථ සීලය මහා ආනිසංස දෙනවා. පින්වතුනි, මේ පුණ්‍ය මහිමය කෙතරම් විශාලද කියා බුදුහිමියන් අපූර්ව උපමාවකින් පැහැදිලි කරනවා. විශාකාවෙනි, යම් පුද්ගලයෙක් අංග මගධ, කාශී, කෝශල, වජ්ජි, මල්ල, චේති, වංග, කුරු, පංචාල, මත්ස්‍ය, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර සහ කම්බෝජ කියන සප්ත රත්නයන්ගෙන් පිරුණු 12 මහා ජනපදයන් හිම අසිරිමත් රාජ්‍ය ශ්‍රීයක් මහා බලයක් හිමි කරගෙන රජකම් කළත් මේ මහා රාජ්‍ය සැපය මේ අංග 8කින් යුත් උපෝසථ සීලය නිවැරදිව රැකීමෙන් ලැබෙන පිනෙන් 12 වන කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නැහැ. එයට හේතුව තමයි විශාකාවෙනි, මිනිස් ලොව රජසැප කියන්නේ දිව්‍ය ලෝකවල පවතින මහා දිව්‍ය සැපත් එක්ක බලද්දී ඊටමත් අල්ප වූ සුළු දෙයක් වීම. තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය මිනිස් ලොව කාලයක් සමග ගලපා මෙලෙස විස්තර කරනවා. මිනිස් ලොව අවුරුදු 50ක් කියන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ දෙවියන්ට එකම එක රැයකුත් දවාලකුත් විතරයි. එවැනි දින 30කින් මාසයක් ඇදිලා, මාස 12කින් අවුරුද්දක් ඇදිලා, ඒ වගේ දිව්‍ය වර්ෂ 500ක් චාතුම් මහරජිකයේ දෙවියන් ජීවත් වෙනවා. යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මේ අෂ්ටාංග ශීලය රැකලා මරණින් මතු ඒ දිව්‍ය ලෝකයේ උපදින්නට පුළුවන්. මිනිස් ලොව අවුරුදු 100ක් කියන්නේ තවතිසා දිව්‍ය ලෝකයේ දෙවියන්ට එක රැයකුත් දහවලකුත් විතරයි. ඒ වාගේ දිව්‍ය වර්ෂ දහසක් තවතිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වෙනවා. පින්වතුනි, මේ ආකාරයටම යාමේ, තුසිතය, නිම්මාන රති යන දිව්‍ය ලෝකයන් පසු කරමින් අවසාන දිව්‍ය ලෝකයේ දක්වා බුදුහිමියන් ආයුෂ විස්තර කර වදාරනවා. මිනිස් ලොව අවුරුදු 1600ක් කියන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ දෙවියන්ට එකම එක රැයකුත් දහවලකුත් විතරයි. ඒ වාගේ දිව්‍ය වර්ෂ 16000ක් ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වෙනවා. විශාකාවෙනි, මේ ලෝකයේ යම් පින්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මේ අංග 8න් යුත් උපෝසථය රැකලා ශරීරයේ බිඳී මරණින් මතු ඒ පරනිම්මිත වසවර්ති දෙවියන් අතර උපත ලබන්නට පුළුවන්. ඒ නිසයි මම වදාලේ දිව්‍ය සැප ඉදිරියේ මනුස්ස රාජ්‍ය ඊටම සුළු දෙයක් කියා.
දේශනාව අවසානයේ තථාගතයන් වහන්සේ මෙලෙස වදාරමින් දේශනාව සමාප්ත කරනවා. පරපණ නොනැසිය යුතුයි. නොදුන් දේ නොගත යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතුයි. මෛතුන සේවනයෙන් දුර වී බඹසර රැකිය යුතුයි. රාත්‍රී විකල් ආහාරයෙන් වැළකී යුතුයි. මල් මාලා නොදැරිය යුතුයි. සුවඳ විලවුන් නොගෑ යුතුයි. සාමාන්‍ය ඇඳ කොහොබ්බිම තන ඇතිරියක සැතපිය යුතුයි. දුක කෙලවර කර තථාගතයන් වහන්සේ වදාළ අංග 8කින් යුත් උපෝසථ සීලය මෙයයි. අහසේ ගමන් කරමින් අඳුර දුරු කරමින් දිශාවන් බබලවන සූර්යයා සහ චන්ද්‍රයා යම්තාක් ප්‍රදේශයක් ආලෝකවත් කරමින් බැබලෙන්නේද ඒ මුළු ප්‍රදේශය පුරා පවතින මුතු මැණික් වෙරළුමිනි රන් රිදී ඇතුළු සියලුම මහා ධනයන් මේ අංග 8න් යුත් උපෝසථ සීලයේ 12 වන කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නැහැ. එබැවින් නුවණැති සිල්වත් නරනාරීන් මේ අෂ්ටාංග උපෝසථ සීලයේ මැනවින් රැකලා තමන්ට සපත උදා කර දෙන මහා පිම්කම් සිදු කරගෙන බුද්ධිමත් උත්තමයන්ගේ ප්‍රශංසාවට ලක්වේ මරණයෙන් මතු උතුම් ස්වර්ග රාජ්‍යයන්හි උප්පත්තිය ලබනවා. පින්වත් යාළුවනේ, විශාඛා මහෝපාසිකාවට බුදුහිමියන් වදාළ මේ උතුම් උපෝසථ සීලයේ ආනිසංස වටහාගෙන අපත් උතුම් සිල් ගුණධර්ම රකිමින් සසර දුකින් මිදී උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්නට උත්සාහ කරමු. ඔබ සැමට නිවන් සුව අත්දකින්නට මේ උතුම් ධර්ම දානීය පාරමිතාවක් වේවා. තෙරුවන් සරණයි.